හෙලෝ කොහොමද අදත් පොඩි වීඩිය එකක් කරන්න කෙල්ල මේ හිතුවේ අදත් මේ පොඩි එක්ස්පිරියන්සයක් ගැන ම කියන්න හිතුවේ ඒ වෙලාවේ මට හිතුණ දෙයක් ඒ ගැන මම පොඩ්ඩක් කියන්න කියලා හිතුවා ඒ ගැන හිතනකොටම ඔයගොල්ලන් බලන්න ඔයගොල්ලන්ට මේක ලයින් වෙනවද කියලා බේසිකලි අද මම මේ කියන්න යන්නේ මම අද එන මේ ඇහුවා සින්දුව හිමි නැති පෙමකට කිබින හැඳුමට මගේ සිත බොළඳ වෙලා මාල්නි බුලත් සිංහලගේ සින්දුව අද ඕක කිව්වා මාර් ලස්සන පට්ට හියුමන් මේල් වොයිස් එක හියුමන් තමා පට්ට මේල් වොයිස් එකකින් කිව්වා දෙක්කෙනෙක් මම ඒක ඇහුවා ඒක ඇකුස්ටික් වර්ෂන් එකක් ඇහුවේ ඒක ඇහුවා මම බෑ හිතුවේ බලන්නකෝ ඒකේ සින්දුවේ ලස්සන. ආයේ සින්දුවට කිසිම හානියක් නොකර ඔරිජිනල් එකට හානියක් නොකර මා ලස්සනට ඇකුස්ටික් වර්ෂන් එකකින් මේ සින්දුව කිව්වා. right so මට හිතුනේ සමහර දේවල් ජෙන්ඩර් එක බේස් කරන්නේ නැති වුණාට ජෙන්ඩර් එක ගැන ફોකස් නොකර බැලුවාම ඒ ගැන කොච්චර ලස්සනද කොච්චර දෙයක් එතන ලස්සන දෙයක් තියෙනවද කියලා නේ. ඒක මොකද අපි සමහර වෙලාවට අපි ගොඩක් අය ප්ලෑන් කරනවා හිතනවා මේ ජෙන්ඩර් නියුට්‍රලයිසේෂන් වගේ දේවල් වලට ගිහිල්ලා මේක කරන්න හොඳ පිරිමින්ට විතරයි මේ කරන්න හොඳ ගැහැණු ළමයින්ට විතරයි ගැහැණුන්ට විතරයි කියේ. පිරිමි ළමයින්ට හොඳ නැහැ. ගැහැණු ළමයින්ට විතරයි. අන්න ඒ වගේ අපි ජෙනරලයිසේෂන් කරන තත්ත්වයක ඉන්න අය තමයි අපි සමහරවිට හිතන්නේ. ඒ සමහර දේවල් අපිව නියුට්‍රලයිස් කරලා ජෙන්ඩර් එක ගැන හිතන්නේ නැතුව බැලුවම සමහර දේවල් වල කලාව, ක්‍රීඩාව, දේශපාලනය ඕන දෙයක ජෙන්ඩර් නියුට්‍රලයිසේෂන් එක නැතුව බැලුවම අපි කොච්චර ලස්සන ලෝකයක දින්නේ අපි හියුමන්ස්ලා හැටියට අපි කොච්චර ලස්සන ලෝකෙක දින්නේ අපිට කරන්න පුළුවන් දේවල් කොච්චරද කියලා මට හිතුණා ඒ වෙලාවේ. රටකට ශ්‍රී ලංකාවත් අපි හරි ප්‍රවුඩ් වෙන්න ඕනේ මොකද අපි සිනමා බණ්ඩනායක අගමැතිතුමී හිටියා ජනාධිපතිතුමී හිටියා. ඒ වගේම අපිට හොඳ පිරිමි නායකයන් හිටියා ඩී.එස්. සේනානායක මැතිතුමා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩනායක මැතිතුමා. එහෙනම් බලද්දී අපි හැම අතින්ම අපි හරිම රිච් කන්ට්‍රි එකක්. right හොඳ පොහොසත් රටක්. අර්ජුන රණතුංග, චාමරි අතපත්තු දෙන්නම ශ්‍රී ලංකා කණ්ඩායම නායකයෝ ඉතාම හොඳින් රටේ නායකත්වයේ දරන ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්න හිටපු ඉන්න නායකයෙක් සහ නායිකාවක්. right ඉතින් මම තව එක්සැම්පල්ස් කියන්නේ නැහැ. ඉතින් මම කියන්නේ very simple දෙයක්. ඔයාලට දැන් තේරෙන්නේ නැති මගේ point එක. අපි හැමදේම ජෙන්ඩර් නියුට්‍රලයිසේෂන් ජෙන්ඩර් ස්පෙસિෆිකේෂන් එක නේද? right අපි එක නියුට්‍රලයිස් කරලා